ආයුබෝවන්. සියලු දෙනා මිතා සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. තාම සබස්ක්‍රයිබ් වෙලා නැත්නම් සබස්ක්‍රයිබ් වෙන්න. දැනට නිකුත් වෙලා තියෙන වීඩියෝ වලින් යම් ප්‍රමාණයක් ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ දාලා තියෙනවා. සියලුම වීඩියෝ බලන්න channel එකට එන්න. මේ වීඩියෝවෙන් බිසකොඩිල් ඖෂධය පිළිබඳ දැනගමු. ඖෂධ නාමය තමයි බිසකොඩිල් කියලා කියන්නේ. මේ ඖෂධය බොහෝ දෙනෙක් ඩල්කොලැක්ස් කියන වෙළඳ නාමයෙන් තමයි හඳුනන්නේ. මෙම ඖෂධය මලබද්ධය වැළැක්වීම සඳහා ලබා දෙනවා. ඒ වගේම සමහර ශල්‍ය කර්ම සහ සමහර විකිරණශීලී පරීක්ෂණ වලට කලිනුත් ලබා දෙනවා. මොකද අන්ත්‍ර වලින් මල පහ ඉවත් කර ගැනීම අවශ්‍ය වෙන අවස්ථාවලදී. ලැක්සටිව්ස් මලබද්ධය සඳහා ලබා දෙන ඖෂධ ලැක්සටිව්ස් කියලා කියනවා. එක්තරා ආකාරයක වර්ගීකරණයක් මෙතන දක්වලා තියෙන්නේ. ඔස්මොටික්, bulk forming, stimulant, stool softeners, lubricant කියලා. බිසකොඩිල් කියලා කියන්නේ stimulant laxative එකක්. බිසකොඩිල් පෙති සහ සපොසිටරි ආකාරයෙන් දකින්න පුළුවන්. කෙටියෙන් සබ් කියලාත් කියනවා. පෙති මිලිග්‍රෑම් 5 විදිහට නිපදවලා තියෙනවා. සපොසිටරි කියලා කියන්නේ ගුදයෙන් ඇතුල් කරන ඖෂධ කරල් විශේෂයක්. මේ පින්තූරය බලමු. මේකේ ආවරණ ඉවත් කළාට පස්සේ මේ විදිහට දකින්න පුළුවන්. මේකට රොකට් ෂේප් කියලා කියනවා. එක අන්තයක් උල්වටත් අනෙක් අන්තය පැතලිවටත් නිපදවලා තියෙනවා. මෙම උල් සහිත පැත්ත තමයි ගුදයට ඇතුල් කරන්නේ. බිසකොඩිල් එනම් ඩල්කොලැක්ස් පෙති ලබා දීමේදී සාමාන්‍යයෙන් පෙති 2ක් 3ක් පමණ ලබා දෙනවා. පෙති 4ක් වුණත් ලබා දෙන්න පුළුවන්. අවශ්‍ය නම් ඊටත් වඩා වුණත් ලබා දෙන අවස්ථා තියෙනවා. මෙම ඖෂධය රාත්‍රී කෑමට පසු ලබා ගන්න. පෙතිවල ක්‍රියාකාරීත්වය ඇතිවීමට පැය 6ක් 10ක් 12ක් පමණ කාලයක් ගත වෙනවා. සපොසිටරි ගත්තාම විනාඩි 15ක් පැයක් වගේ කාලයක් ඇතුළත එහි ක්‍රියාකාරීත්වය ලබා දෙනවා. අතුරු ආබාධ කිහිපයක් බලමු. සමහර අතුරු ආබාධ නම් ඊටම කලාතුරකින් කෙනෙකුට ඇති වෙන්න පුළුවන් ඒවා. විශේෂයෙන්ම උදරයේ ඇතිවන අපහසුතා මෙම ඖෂධයට ඇති වෙන්න පුළුවන්. කලාතුරකින් වමන ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අධිමාත්‍රා ශරීරගත වීම නිසා බඩ යාම ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ශරීරයේ දියර ප්‍රමාණය අඩු වීමත්, ශරීරයෙන් ජලය ඉවත් වීම නිසා ශරීරයේ ලවණ ප්‍රමාණය නම් ලුණු ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම උදරෙහි මස් පිඩු පෙරලීම, බඩ රිද්දීම වැනි තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තවත් ඊ타ත්ම වැදගත් දෙයක් තමයි සමහර විට වෛද්‍යවරු දින කිහිපයකට මෙම ඖෂධ ලබා දෙනවා. යම් පිරිසක් හුරු වෙලා ඉන්නවා ඊට දිගු කාලයක් වෛද්‍ය උපදෙස් වලින් තොරව මෙම ඖෂධය භාවිතා කරන්න. එහෙම භාවිතා කරාම සිද්ධ වෙන්න පුළුවන් දෙයක් තමයි මෙම ඖෂධ වලට මෙම ඖෂධ නැතුව මල පහ කිරීමට බැරි වීම. ඒක නිසා අපි මෙම ඖෂධ වලින් තොරව එම කටයුත්ත කර ගැනීම සඳහා උනන්දු විය යුතු වෙනවා. මේක බහුතරයක් ලැක්සටිව් වලට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නය. ඖෂධ වලට හුරු වීම.
මලබද්ධය ඇතිවීම සඳහා කරුණු ගණනාවක් බලපාන්න පුළුවන්. ඒ අතරින් පිටිසහිත ආහාර වැඩිපුර ආහාරයට ගැනීම, ඒ වගේම යම් ඖෂධ නිසාත් මලබද්ධය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම යම් රෝග නිසා ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම ජලය අඩුවෙන් පානය කිරීම නිසා, එසේම එළවලු පළතුරු අඩුවෙන් ආහාරයට ගැනීම, විශේෂයෙන් කෙඳි සහිත ආහාර ලබා ගැනීමෙන් මෙම තත්ත්වය පාලනය කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමත් හරිම වැදගත් වෙනවා. නිවිති කියලා කියන්නේ මලබද්ධය අඩු කරන හොඳම ආහාරයක්. හොඳයි, මේ වීඩියෝෙන් යමක් දැනගන්නට ඇති. අනික් අයටත් දැනගන්න ෂෙයා කරන්න. අලුත් වීඩියෝ ලබා ගන්න සබ්ස්ක්‍රයිබ් වෙන්න. අලුත් වීඩියෝකින් හමු වෙමු. ආයේ බෝවන්.